උණක් හෙම්බිරිසාවක් හැදුනම කෑම කන්නම හිතෙන්නේ නැති වෙලාවක බත් එකට ලුණු දෙහි කෑල්ලක් තිබුණා නම් මතක් වෙනකොටත් කන්න හිතෙනවා නේද? මමත් ලුණු දෙහි කන්න හරිම ආසයි. හැබැයි කටින් ගේන ලුණු දෙහි කන්න නම් එච්චර කැමැත්තක් නැහැ. පිරිසිදුවට කොහොම හදනවද කියලා අපි හරියටම දන්නේ නැහනේ. අද අපි ගෙදරදීම පිරිසිදුවට රසට ලුණු දෙහි එකක් හදාගමු. දිනපතා වැඩට යන අයට වගේම ෆ්ලැට්ස් වල වගේ ජීවත් වෙන අයටත් දෙහි වලට ලුණු දාලා දවස් ගණන් වේලන එක කරන්න බැරි වැඩක් නේ. එහෙම කරදර වෙන්න ඕනේ නැහැ. මෙහෙම හදන්නකෝ හරියම ලේසි. මේ ලුණු දෙහි එකත් හරිම රසයි. මේ අවුරුද්දේ දෙහි ලාභම කාලේ මේ දවස්වල දෙහි හරිම ලාභයි. ඉතින් මේ වගේ දවස්වලට මේ විදිහට දෙහි ටිකක් වැඩිපුර හදලා බෝතල් වල අහුරලා අරන් තියාගත්තොත් අවුරුද්ද පුරාම දෙහි ගොඩාක් මිල කාලෙටත් අපි ළඟ ලුණු දෙහි තියෙනවා. මෙතන තියෙනවා මම හොදලා හොඳට වතුර වේලෙනකන් අරන් තියාගත්ත දෙහි ටිකක්. ලුණු දෙහි හදද්දි කිසිම වෙලාවක වතුර බින්දුවක්වත් එකතු වෙන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕනේ. වතුර මිශ්‍ර වුණොත් අපේ ලුණු දෙහි එක ඉක්මනටම පුස්සල්ලන්න බලනවා. එහෙම නැත්නම් නරක් වෙන්න බලනවා. ලුණු දෙහි හදන්න ගන්න ඕනේ හොඳටම පැහුණු දෙහි. හොඳට පැහුණු දෙහි වල මෙන්න මේ විදිහට පොත්ත දිලිසෙනවා. ලා කහ පාටට වගේ හැරුණු දෙහි ගොඩාක් හොඳයි. මම අද දෙහි ගෙඩි 10කින් විතර ලුණු දෙහි හදන්නයි යන්නේ. දෙහි ගෙඩිය මෙන්න මේ විදිහට කොටස් 6කට කපා ගන්නවා. දෙහි ගෙඩිය කෑලි 4කට කපා ගන්නත් පුළුවන්. පොඩියට කපා ගත්තාම දෙහි ලුණු වල තැම්බිලා පදන් වෙන්න යන කාලය අඩුයි. මට ටිකක් ඉක්මනට ලුණු දෙහි එක හදා ගන්න ඕන නිසා මම කෑලි 6කට වගේ කපුවා. මෙතන තියෙනවා ලුණු කුඩු මේස හැඳි 4ක්. මේකට මම විනාකිරි මේස හැඳි 1/2ක් විතර එකතු කරලා හොඳට මිශ්‍ර කරනවා. දැන් මම අර කපපු දෙහි කෑලි ටික එකට දාලා හැම දෙහි කෑල්ලකම හොඳට ලුණු තැවරෙන විදියට හොඳට මිශ්‍ර කරනවා. මේ තියෙන්නේ මම හොඳට හොදලා නටන උණු වතුරෙනුත් හොදලා හොඳට වෙල්ලා ගත්ත බෝතල්. මේ ලුණු මිශ්‍ර කරගත්ත දෙහි කෑලි ටික මම මේ බෝතල් වල හොඳට තද කරලා අහුර ගන්නවා. ඊට පස්සේ හොඳට වහලා මේ බෝතලේ අරන් තියා ගන්නවා. මේ දෙහි ටික පදන් වෙන්න මාස 1/2ක් විතර යනවා. ඇත්තටම මේ ලුණු දෙහි එක අදම කන්න පුළුවන් එකක් නෙවෙයි. අපිට ලිපේ හදන ලුණු දෙහි එකකුත් තියෙනවා අදම කන්න පුළුවන්. මම ඉස්සරහ වීඩියෝ එකකින් ඒකත් පෙන්නන්නම්. මේ තියෙන්නේ මම මාස 2කට වගේ කලින් එහෙම හදලා අරන් තියාගත්ත දෙහි. මෙහෙම දුඹුරු පාටට හැදිලා පොත්ත මෙලෙක් වෙලා වගේ පේනකොට ඒ කියන්නේ කැමරට ගන්න පුළුවන් පදමට ඇවිල්ලා මේක. දැන් මම මේ දෙහි ටික තව ටිකක් රස කරගන්නයි හදන්නේ. දෙහි ගෙඩි 6ක විතර දෙහියොෂ මම මිරික ගන්නවා. දෙහියොෂ මිරිකනකොට දෙහි බෑයේ මුල්ම ටික මම වෙනම පෙරණයකට මිරිකනවා. එතකොට ඇට ටික ඒ පෙරණයේ රැඳෙනවා. ඉතිරි කොටස මම තව භාජනයකට මිරික ගන්නවා. එතකොට දෙහි රේනුත් එක්කම දෙහියොෂ ඒ භාජනය එකතු වෙනවා. අපි දෙහි බීම එකක් හදන්න ගියත් මේ විදිහට මිරික ගන්න. එතකොට දෙහි බීම එකේ අර දෙහි රේනුත් එක්ක තියෙනකොට ලස්සනයි වගේම රසයි. එහෙම නැත්නම් දෙහියොෂ ඔක්කොම එකට මිරිකලා අපි පෙරලා ගන්නකොට දෙහි යටත් එක්ක දෙහි රේණු ටිකත් අයින් වෙනවනේ. පිරිසිදු හට්ටියක් ලිපේ තියලා රත් වෙන්න තියනවා. මේ හට්ටිය අඩිය නම් පොඩ්ඩක් තෙල් වගේ පේන්නේ. මගේ අතින් වැරදිලා දෙහියොෂ ටිකක් ඒකට හැලුණා. මම ඒකත් එක්කම රත් වෙන්න තිබ්බා. දැන් හට්ටිය හොඳට රත් වුණාම ඒකට කෑලි මිරිස් හැඳි 2/2ක් වගේ දැම්මා. ඔයා ගොඩක් සැරට කන කෙනෙක් නෙවෙයි නම් කෑලි මිරිස් මේස හැන්දක් වගේ දාගත්තත් ඇති. කෑලි මිරිස් වල පැහැය වෙනස් වෙනකම් මෙන්න මේ විදිහට චුට්ටක් බදිනවා. දැන් පැහැය වෙනස් වෙගෙන එනකොටම මම අර මිරික ගත්ත දෙහියොෂ කෑලි මිරිස් වලට දානවා. විනාකිරි මේස හැඳි 1/2ක් විතරත් එකතු කරනවා.
ඔයා ළඟ ගෙදර කොච්චි තියෙනවා නම් මේ වෙලාවේ මේකට කොච්චි ටිකකුත් දාන්න පුළුවන්. ඒ වගේම ඔයා ලුණු දෙහි එකේ 3-5 රස එනවට කැමති නම් දෙහියොෂ එකතු කරන්න කලින් බැද්දපු 3-5 තේ හැන්දක් වගේ එකතු කරගන්න. මම නම් කිසිම වෙලාවක ලුණු දෙහි හදද්දී 3-5 එකතු කරන්නේ නැහැ. එතකොට අර ලුණු දෙහි වල තියෙන ස්වභාවික රස නැති වෙනවා. මම ගොඩක් කෑම වර්ග හදනකොට 3-5 එකතු කරන්නේ නැහැ. එහෙම නැත්නම් හරිම අඩුවෙන් තමයි එකතු කරන්නේ. මොකද 3-5 වලින් කෑම වල ස්වභාවික රස වහ ගන්නවා. කෑම වල ස්වභාවික රස ඉස්මතු වෙන විදිහට කෑම හැදුවම ඒ කෑම වලින් අපිට දැනෙන රස වෙනස්. එහෙමත් හදලා බලන්නකෝ. මෙන්න මේ විදිහට මේ මිශ්‍රණය හොඳට නටනකොට අපි අර කලින් පදම් වෙන්න හදලා තියාගත්ත දෙහි කෑලි ටික මේකට එකතු කරනවා. එකතු කරලා හොඳට මිශ්‍ර කරනවා. ඔයාට ලුණු දෙහි එකේ යොෂ ගතිය ටිකක් වැඩිපුර තියන්න ඕන නම් මේ වෙලාවේ ලිප ඕෆ් කරන්න. ඕෆ් කරලා හට්ටිය ලිප උඩම තියන්න අරින්න. මම මේ ලුණු දෙහි ටික හදන්නේ පිට රටට යවන්න. ඒ නිසා මම තව ටිකක් මේක වේලෙන්න තියනවා. ලුණු දෙහි එකේ යොෂ ගතිය වැඩි වුණාම වැකියුම් පැක් කරනකොට කරදරයි. දැන් හරි. ඔන්න හොඳට හිඳිලා දැන් ලිප ඕෆ් කරලා හට්ටිය ලිප උඩම තියන්න අරිනවා. මේක පැය 6ක් වගේ නිවුනහම අපිට බෝතල් වලට හරි එහෙම නැත්නම් පැක් කරගන්න හරි පුළුවන්. මේක මෙහෙමම පැය 6ක් හෝ ඊට වැඩි වෙලාවක් නිවෙන්න ලිප උඩම තියන්න අරිනවා. දෙහි ටික පදන් වෙන්න දාලා තිබුණු බෝතල් ටික මෙන්න මෙහෙම වහලා අරන් තියාගත්තම අපිට මේ බෝතල් වලම ලුණු දෙහි එක අහුරලා අරන් තියාගන්න පුළුවන්. මොනවත්ම වෙන්නේ නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ තියන්නේ කලින් මම කිව්වා වගේ ලුණු වල පදන් වෙච්ච දෙහි කෑලි ටිකක්. මේක මම මිරිස් දාලා රස කරන්නේ නැතිව පැත්තකින් අරන් තියාගත්තා. දෙහි හිඟ කාලෙට මෙන්න මේ දෙහි වලින් කෑල්ලක් සම්බෝලෙට අමු පලා මැල්ලුමට අමු කිරිහොද්දට අනලා ගත්තම පුදුම රසක් තියෙන්නේ. ඒ වගේ හදපු කෑම ටිකකුත් මම පෙන්නන්නම්කෝ. දැන් හරි වෙන්න ලුණු දෙහි එක. මේක අදම කන්නත් පුළුවන්. එහෙම නැත්නම් බෝතල් වල අහුරලා අරන් තියාගන්නත් පුළුවන්. ඕන තරම් කල් තියාගන්න පුළුවන්. පරණ වෙන්න ලුණු දෙහි එක හරිම රසයි. මේ විදිහට හදලා බලන්නකෝ. හරිම ලේසි, හරිම රසයි. එහෙනම් ගිහින් එන්න.